ළමා අපචාරයක් වැනි ක්‍රියාවකදී දරුවොත් එක්ක ගනුදෙනු කරන්න ඕනි කොහොමද? විශේෂයෙන් දෙමාපියෝ දරුවොත් එක්ක ගනුදෙනු කරන්න ඕනි කොහොමද? වෛද්‍ය විද්‍යාත්මකව ඔබතුමාගෙන් ඒ ප්‍රශ්නේ අහන්න ඕන කැමතියි. ඔව් මෙහෙමයි. දැන් ඕකට අපි ගමුකෝ දැන් සමාජ මතවාදයක්. දැන් දරුවෝ කියන අය අපි කතා කරා සංවර්ධනයේ වෙමින් පවතින අය. එතකොට ඒගොල්ලන්ගේ අඩුපාඩු. ඒවා වැරදි වලට වඩා දරුවන්ගේ අඩුපාඩු. අපි නිරීක්ෂණය කරනවානේ. ඔව්. එතකොට දෙමව්පියන්ට ගුරුවරුන්ට අනිවාර්යෙන් අවශ්‍යතාවයක් ස්වභාවික වෙනවා තමන්ගේ දරුවාගේ නොගැලපෙන චර්යාවන් වෙනස් කරගන්න. වඩා ගැලපෙන චර්යාවන් ළමයි තුල ගොඩනගන්න. ඊළඟට සමහර චර්යාවන් ඕව ගිහිල්ලා තියෙන ඒවා ටිකක් වැඩිපුර ක්‍රියාත්මක වෙනවා නම් සාමාන්‍ය මට්ටමට ගෙනෙන්න ඕන වෙනවා. සමහර චර්යා සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නත් ඕන වෙනවා. එසම මේ චර්යා වෙනස් කිරීම කියන කාරණාව ඔයාට අපි හැමෝටම මේ ජීවිතේ අත්දකින්න වෙන සිද්ධියක්. එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ මිනිස් මොලේ සම්බන්ධයෙන්. මොකද්ද? දැන් අපි ඔය ගල්යුගේ පරිණාමයේ මුලට ගියාම අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මේ තර්ජන වලට මුහුණ දෙන එක. ඒ කියන්නේ දැන් මේ වගේ අපි ආරක්ෂිත පරිසරයක් නෙවෙයි. දැන් මම දඩේමක් හොයාගත්තොත් මට වඩා බලය තියෙන අය දඩේම පැහැරගෙන යනවා මට ගහලා. ඔව්. සත්තුන්ගෙන් අනතුරු ස්වභාවික විපත්. හිංසනය. විශාල වශයෙන් අපි ඔය ගල් යුගයේ, එඩේර යුගයේ කාලේදී අපි නිතරම මේ තර්ජනයත් එක්ක ගැටි තමයි අපි ජීවත් වෙන්නේ. ඒතර තර්ජනයකට මුහුණ දීම සඳහා මොලේ ඇතුලේ පරිණාමිකව වෙනස්කම් ඇති වුණානේ. පළවෙනි එක තමයි අපි රංචුවක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය මානසික ස්වභාවයන් මොලේ තුල ගොඩ නැගුණා. මොකද අපි තර්ජනයට මුහුණ දෙන්න තියෙන එක විදිහක් තමයි රංචුවක් හදාගන්න එක. ඔව්. දෙවෙනි එක තමයි ක්ෂණිකව තර්ජනය අඳුනගෙන සටන් කිරීම හෝ පලා යාමට අවශ්‍ය මානසික සහ ශාරීරික ගති ලක්ෂණ ක්ෂණිකව අපේ මොළය තුල ගොඩනගලා දෙනවා. එක්ක ගහගන්න එක්ක දුවන්න. ඒතර මේක ඇතුලේ තියෙනවා ලිම්බික් පද්ධතිය කියලා පද්ධතියක්. ඒකේ තියෙනවා පොඩි පොඩි කෑලි ඒවෙන් පුළුවන් ක්ෂණිකව තර්ජනයක් අඳුන ගන්න. ඒතර තර්ජනයක් අඳුනගත්ත ගමන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ තියෙන තර්කානුකූල හේතුවාදී දාර්ශනික පැතිකඩ එකපාරට ෂට් ඩවුන් වෙනවා මොලේ. ඒක අපෙන් අයින් වෙනවා. දැන් ඒක නේද මිනිස්සු කියන්නේ ඇවිල්ලා වැදගලදී අනේ මන්ද මට ඒ වෙලාවේ මොනවා වුණාද දන්නේ නැහැ මට ගැහුණා. මට ඒව අමතකයි. අමතකයි. ඒ වෙලාවේ මොනවා වුණාද කියලා දැන් නෝනට ගහලා කල්පනා කරනවා අනේ බලන්නකො මං ඔයාලට ගැහුවා මට මේ හිතා ගන්න බෑ මන්ද මේ ගැහුවී. ඒව බොරු කතා කියලා කියන්නේ. නෑ ඒක බොරු නෙවෙයි. ඔව්. එතනදී වෙන්නේ තර්ජනයක් අඳුනගත්තාම මිනිස් මොලේ ස්වභාවය තමයි මේ තාර්කික දාර්ශනික මතවාදات එක්ක තර්ජනය මැනේජ් කරන්න බෑ. දැන් ඔයා දන්නවනේ යුද්ධයකදී අපිට ගහගෙන යනවා මිසක් අර මිනිස්සයාගේ ඔළුවට වදී පවුනේද ඒවා හිතේ තින්න දෙන්න බෑ. ඒතර ඒවා ස්වභාවිකව මොලේ මර්ධනය කරලා අපිව වේගයෙන් සටන් කරන්න පොළඹවනවා. ඒතර මෙන්න මේ ගති ලක්ෂණය අපේ මොලේ ඇතුලේ තියෙනවා. හරිද? එතකොට දැන් අපි පරිණාමිකව දියුණු වෙලා එනකොට ඊට උඩින් අපිට මේ වෙනම මොලේ කොටසක් මේ නළල ඉස්සරහකට කියන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා නළල ඉස්සරහ ඇති වෙනවා. ඊට වඩා ටිකක් මානවවාදී ප්ලැට්ෆෝම් එකක් මොලේ. ඒක ඇතුලේ ආවේග පාලනය, චිත්ත වේග පාලනය, ඉලක්ක වලට වැඩ කිරීම සහ ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් පද්ධතියක් මේ මොලේ තියෙනවා. ඒතර සමහර අය සමාජයේ ඉන්නවා මේ දෙක සින්ක්‍රොනයිස් කරගන්න බැහැ. දැන් හිතන්නකෝ දැන් ළමයේ ගණන් හදලා නැහැ කියමුකෝ. ඒතකොට දැන් පන්ති ටීචර් කෙනෙකුට මේක තර්ජනයක් හැටියට ඩිටෙක්ට් වුණොත් ටීචර්ට වෙන වැඩේ තමයි ඇග්‍රෙෂන් වැඩි වෙනවා. ටීචර්ට තරහ යනවා. තරහ ගිය ගමන් ටීචර් යනවා අර ගල්යුගේ ප්ලැට්ෆෝම් එකට. ඊළඟ ළමයට ගහගෙන යනවා පොල් වලින් ගහනවා එළියට ගහනවා. දැන් මේ වැරද්ද අපි කරනවා. හැබැයි මේ වැරද්ද කරාට දැන් ඒක සාධාරණීකරණය කරන්න එපා. මේක අපි දන්නවා මේක වැරදි කියලා. ඒක දැන් මගේ ප්‍රශ්නයක්. දැන් මට තරහ ආවම මට පාලනය කරන්න බැරි එක මගේ ප්‍රශ්නයක් නේ. හැබැයි මිනිසුන්ගේ ස්වභාවය මගේ ප්‍රශ්න තියෙන බව පිළිගන්න කැමති නෑ. ඔව්. ඒතර අපි කරන්නේ වාක්‍ය හදා ගන්නවා හැදි ගන්න නැති හොද්දයි ගහන්න නැති ළමයා වෙන්නන්නේ අපේ ගුරුවරු අපිට ගාපු ඉඳ අපි අඳුරට ඉන්නවා කියලා ඔන්න ඔයගේ ගොන් වාක්‍ය වලින් මේක නිකන් අර පොඩි මේ කෑල්ලක් අලෝගෙන ඒක අස්සට වෙලා අර වාචාල හැසිරීම අර ගල්යුගේ හැසිරීම තියාගෙන යනවා. ඒතර ඔයාලා දකින්න ඇති මේ Facebook වල හැමතැනම අර ළමා හිංසනයට සපෝට් කරන අදහස් හරියට යනවා.
ඊපෙරදත් මම දැක්කා යනවා මේ ළමයින්ට ඉස්කෝලේට වේවැල නැවත හඳුන්වන දුන්නා නම් අපරාධ අඩු වෙනවා. මේ හැදිලිවම අපරාධ වැඩි වෙනවා. ඒක දැන් ලෝකේ ඔප්පු කරලා තියෙනවනේ හැම රටකම. ළමයින්ට ගහන්න අපරාධ මට්ටම වැඩි වෙනවා. ඒක ඉතින් අපි සාක්ෂි ඇතුවද ඔප්පු කරන්න පුළුවන් කාරණායි. ඒ නිසා දැන් මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි දෙමෝපියන්ට සහ ගුරුවරුන්ට තමන්ගේ අර තියෙන ගෝත්‍රික මෝඩ් එක, ට්‍රයිබල් මෝඩ් එක පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට වෙන්නේ ළමයාගේ තියෙන හැසිරීම අර ගල්යුගේ නිකන් තර්ජනයක් හැටියට ඔටෝ ඩිටෙක්ට් වෙනවා. හිතන්න දැන් ළමයි ගේම් එකක ඉන්නවා. ඔව්. තාත්තා වැඩ ඇරලා එනවා. තාත්තට මේක තර්ජනයක් හැටියට තමයි ඔළුවට පේන්නේ. මේ කානාගතේ මොනවද කරන්නේ මූ නැති වෙයි අපි නැති කාලේ කියලා. එකපාරට තරහ ගිය ගමන් මොකද වෙන්නේ? අර එයාගේ තියෙන මානසික බව අර මොදින් කතා කරන ස්වභාවය ඔක්කොම නැති වෙලා ගිහලා ඊටාම කැත විදිහේ වචන කැත විදිහේ හැසිරීම ඇවිල්ලා අර ළමයාත් එක්ක මහා කලකෝලාලයක් හදාගන්නවා. මේක ස්වභාවිකව ඕන මිනිහෙකුට වෙන්න පුළුවන් දියුණුවක් නැති. කියන්නේ මොලේ හරි ප්‍රමිතියට වැඩිච්ච නැති ඕනෑම කෙනෙකුට. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මැතිවරුන්ට, විදුහල්පතිවරුන්ට, රජයේ ඉහළ නිලධාරීන් ඕනෑම කෙනෙකුට මේ ෆිනෝමිනා එක ඔකට ඇත්තටම තාක්ෂණික වචනයක් තියෙනවා ඇමිග්ඩලා හයිජැක් කියලා. ඔයා ගහන්න ඩැනියල් ගෝල්මාන් කියන මනෝවිද්‍යාඥයා තමයි මේක හඳුන්වලා දෙන්නේ ඇමිග්ඩලා හයිජැක් ඒකේ වචනේ. ඒ මොකද ඇමිග්ඩලා එක කියන්නේ මොළයේ තියෙන අර ත්‍රෙට් එක හඳුනා ගන්න විශේෂ අවයවය. ඒ කොටසෙන් තමයි අපේ රෂනල් බ්‍රේන් එක. දාර්ශනික බ්‍රේන් එක ෂට් ඩවුන් කරනවා. ක්ෂණිකව. ඒක සාමාන්‍ය විනාඩි 6ක් 7ක් යනකම් අර දැන් ඔය කියන්නේ දැන් මේ ළඟදීත් මට ආව එකපාරට තරහා ගිහලා නෝනට ගැහුවා පිහියෙන්. නෝනගේ අත වෙන් වුණා. ඊට පස්සේ තමයි මිනිහට ඔළුවට ආවේ පිහියෙන් ගැහුවා කියලා. ඕන තරම් දැන් ඔය ළඟදීත් මට මතකයි එක ටීචර් කෙනෙක් ගැහුවා මහත්තයාට වල දෙඟුලුවට. ඒ මහත්තයා ගැහුවා දත් කැඩෙන්න. දෙන්නම හොඳ නිලධාරීන් ඉතින් ලොකු රස්සා කරන අය. ඒ ආසන්න උදාහරණය තමයි මේ ඊයේ හෝ පෙරේදා බදුල්ල පැත්තේ සහෝදරයෝ දෙන්නෙක් මම හිතන්නේ සෝෂල් මීඩියා වල සෑහෙන්න ගියා. කැත්තකින් කපා ගන්නවා පේමන්ට් එකක්. ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. අනේක තමයි. දැන් ඕක අපිට අර ගෝත්‍රික කාලේ මාර වැදගත්නේ. ඔව්. දැන් ඔයාට ගහන්න ආවොත් එහෙම මම අහුවෙන ඒවෙන් ගහලා නෙබේරින්නේ. එතන දීනි වලින් ගහයි ගල් වලින් ගහයි කළු ගල් වලට අතාරි නීතිත් නැහැ සදාචාරත් නැහැ මොකුත් නැහැ ගහගෙන තමයි අපි බේරුනේ. හැබැයි ඒ ප්ලැට්ෆෝම් එක හද මොඩර්න් සමාජයට හරියන්නේ නැහැ. ඒ නිසා සබහා ධර්මයේ ඊට උඩින් මොලේ කොටස් හැදුවා. එතකොට දැන් හිතන්න දැන් අපි රටක් හැටියට ඒ මොලේ ප්‍රමිතිය සංවර්ධනය කළා නැත්නම් ඊට අදාළ ජාතික ප්‍රතිපත්ති නැත්නම් ඊට අදාළ මොන්ටිසෝරි හැදිලා නැත්නම් ඊට අදාළ ඉස්කෝලේ කරිකියුලම් නැත්නම් ඒ ළමයින්ගේ මොලේ අර කියන ප්‍රමිතිය නැහැ. ඒතර එක පැත්තකින් උපාධි තියේ පශ්චාත් උපාධි තියේ PhD ඔක්කොම තියේ හැබැයි මොලේ ප්‍රමිතිය නැත්තම් එන මොලේ තියෙනවනේ අපි ලෝක අර මොලේ අරන් පෙන්වන්න පුළුවන් මොලේ තියෙනවනේ ඒ කෑලියට මධ්‍යස්ථානට මේ මධ්‍යස්ථාන යටින්නේ මගේ අර ගල්යුගේ ලක්ෂණ යට කරගෙන මම මානවවාදී ජීවත් වෙන්නේ. ඒතර කාගේ හරි මොලේ ඒ කෑලි හැදිලා නැත්තම් හරියට ජනාධිපතිතුණත් අගමැති වුණත් ඒ අවුල එළියට එනවාමයි. එහෙනම් අපි හරිය පරිස්සම් වෙන්න ඕනේ මේ මොලෙත් එක්ක ගනුදෙනු යනකොට.